ඒත් දන්නේ. හරි අපි කොහෙන් හරි වඩක මොකක් කරලා ගන්න බෑ. මොකක් කරේ ඇගේ වදින එකක ගාවට තියන්න නෝ. දැන් බෝලේ නැති කරන්න එපා. ඕක අරයන් එව නෑ ගෙදර. ඔව් ඒකට ගහලා විසි කරන්න යනවා බෝලේ. ආයේ කලින් කාටම දැම්මා. ඔබෝ ඒ ප්‍රොජෙක්ටරේ. ලෙදර් බෝලේ දෝ ලෙදර් බෝලයක් දාන්නේ මේ. අපි මේ වැඩේට යගුලියක් ගමුකෝ. නෑ ඌ අල්ලගත්ත බෝලේ උඩ එකට වෙනම අප්පුඩියක් ගන්න ඌ අල්ලගත්ත බෝලේ. අනිත් නෑ අම්බෝ වෝ. ඒ උන් ටික විශේෂයෙන් බලන්න එකේ බාර ගන්න නැත්තම් වගේ කිව්වේ. නැත්තම් කවුරුයි පුළුවන් එකේ බාර ගන්නilla ළඟපාත ඉන්නේ උන්ගෙන් අනිත් උන්ගේ බේර ගන්නත් එක්ක. 7 නයිට්‍රෝ කරන යාන්ත්‍රය ඔන්ලයින් ළමයි ලියන්න බඳු අයයි. ලියන්න. ඔන්ලයින් ළමයින්ට මෙහෙන් අපි මල්ටි පැරල් ගහනවා. මල්ටි පැරල් වගේ බෝල දාලා වේගෙන් එනවා. කොහෙන් හරි ගෙදරකට එයි. ඉක්මන් ලියන්න. නයිට්‍රෝ කරන්නේ. ඔය දැන් බෝල් නැත්නම් තිබෙන. හරියනවා. උඹට ඒ බෝලේ තියෙන්නේ. හරි හරි හම්බුනේ ගහවාගත්තා. හරි එල කිරි. ඔව් ඒකට ගහලා විසි කරන්න යනවා බෝලේ. බලන්න නයිට්‍රෝ කරන යාන්ත්‍රනේ 7 වෙනි එක. බැරි වුණා කියලා ප්‍රශ්නයක් නෑ. බෑ කියන්න එපා නිකන් එකපාරට. ඒ පාර රක් ගාලා. මොකක්ද try එකක් දෙන්න ඕක පන්ති කරපු එකක් එදා. ඔය උඩ විසි කරලා ලයිට් එහෙම කඩන්න එපා හිමීට දාන්න. කලබලයක් නැතුව. සිගල්ලා ඒව වෙන්නන්න කිව්වට ඔන්ලයින් ළමයි කරන්න දෙයක් නෑ වෙන්නන්න බෑ. ඒව රෙකෝඩ් වෙනවනේ එතකොට බෑනේ. ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමන්නේ ඒක. zoom out කරලා බලන්න පුළුවන් තරම්. බෝලේ කැමරාව ඉස්සරහින් යවන්න ඕනේ මොනවද? කොච්චර zoom out කරද්ද ඒගොල්ලන්ගේ ඔලු ටික පේන්නේ. ඒවා අනේ කරදරයි නේ. ඊළඟට විසි කරන වෙලාවට බලමු පුළුවන් ඇති කියලා දැනට ඔක තියන්න නැත වෙන්නේ. අර යාන්ත්‍රේ ලියනවද නැත්නම් ස්ටුඩන්ට් ID එක ගන්නයි වගේ. හරිද? බෝලේ කොහෙට හරි විසි කරන්නකෝ යාන්ත්‍රේ පෙන්නන එක පස්සේ කරන්න. කොහෙට හරි වාට අයිතිය දෙනවා කැමති පැත්තකට දාන්න පුළුවන්. ඒ ගෑන ළමයින්ගේ පැත්තට කැමති නම් එහෙම පිටිපස්සේ කොල්ලන්ට කැමති නම් ඉස්සරහා නම් ඒ වාගේ අයිතිය. අන්න හරියට. ඒක අහුනෙත් නෑ ඔන්ලයින් ළඟට නේ. කොහෙද බෝලේ ගියේ? ඈ ගන්න බෑ නිකන් බෝලේ එද්දි නිකන් හූ තියනවා මෙතන. ඔන්ලයින් ළමයි දුකින් ඉන්නවද? එන හැපනින් දෙයක් මිස් වෙන්නේ නැත්තර ඔන්ලයින් ළමයින්ට. හරිද කොහෙද කවුද වුනේ? කවුරු කෙනෙක් බාර ගන්න යන්නේ? ඔව් ගෑන් ළමයිගේ පැත්තට විසුණා. කවුරු හරි විස්තර විචාරකෙක් ඕන මේකට. ඔව් මේ වෙන මෙට පන්දුව මේව තියෙන්නේ කියලා කියන්න ඕන කවුරු හරි. අන්තිම අපි කලාප නම් කරගමු. අර ක්‍රිකට් වල ෆීල්ඩ් එක වගේ. ඊට පස්සේ ඔන්ලයින් ළමයින්ට ඒක දීලා අපි වෙනම කමෙන්ටරියක් දෙන්නම්. ඌළඟ බැච් එක වෙද්දි බැරි වෙයි ඊළඟ බැච් එක වගේ වෙද්දි පුළුවන් වෙයි. හරිද? ආයි විසි කරන්න දාමු. කවුරු හරි අයිතිකාරයට දෙන්න බෝලේ විසි කරන්න කියන්නේ. බැයිද විසි කරන්න? විසි කරන්න කොහෙට බෝලේ විසි කරන එක බැරි වෙන්නේ දන්නේ නැහැ. ආයෙ ඕන්නම් කොල්ලන්ගේ පැත්තට යවන්න පුළුවන්. නැත්තම් තව මේ පැත්තට ගන්න පුළුවන්. තනි උඩ ගන්න පුළුවන්. ආයෙ මටම එන්න කියලා. කැමරාවටත් අහු වෙනවා විසි කරන පැත්ත. කොහෙටද පුළුවන්? ආයේ කලින් කාටම දැම්මා. ඒ පැත්තරම දාලා දැන් එතනම බෝලේ දියේයි වගේ. අම්මුනේ කවුද? අට ලියමු අට වෙනි යාන්ත්‍රය ලියන්න. නෑ අපි උන්ට ලේසි එකක් දෙමු. 3 අට නෙවෙයි 3 නැත්තම් උන්ගෙන් බෙන්සීන් එකම මහනවා කියලා ඊළඟට ප්‍රශ්න. 3 VR ට ලියන්න. ඒක පියවර දෙකේ විතර ගන්න. ඕගලන් දෙපැත්තට උන් ආයෙ ලොයෙත් මෙහෙටම දාන්න. මේ බෝලේ මෙහෙට එවන්න ඊළඟ එකේ. කවුරු ඉල්ලලා සිටින පැත්තක් තියෙනවද බෝලේ එවන්න කියලා? කැච් අල්ලන්න කවුද කැමති? උන් නැත්තම් ලොයෙත් එකම එක අතර හුවමාරු වෙවි ඉන්නවා. මේ පැත්තට එවුවනම් අපිත් යවමු මෙහෙට. අපි උන්ට කියමු පිටිපස්සේ කොහෙට හරි විසි ගන්න පුළුවන්. පිටිපස්සේ අර පැත්තට හෝ පිටිපස්සේ මෙහෙටත් පුළුවන් අවුලක් නැහැ. ඉස්සරහා බ්ලොක් කරමු නැත්තම් ඊට පස්සේ මෙහෙටමයි එවන්නේ උන්. ඒකට දැන් උන් ආයෙ නැත්තම් මෙහෙම වරින්න පටන් ගන්නවා. ඔක එදිරින් එහා දෙයක් වෙන්නේ නැති වෙනවනේ ගේමට. අපි ඉඳලා හිටලා පොඩි නීති දානවා. දැන් ඌට පුළුවන් පිටිපස්සේ ඕන්නම් ගෑල් ළමයින්ගේ පැත්තට හරි පිටිපස්සේ පිරිමි ළමයින්ගේ පැත්තට හරි පුළුවන්. ඒව නැත්තම් ගියොත් ඒකම දෙගොල්ල අතර මරන ඔන්ලයින් ළමයි ඕගොල්ලෝ යන්තම් හරි දැක්කද මොකක් හරි උඩින් යනව නැද්ද? යමක් සිදු වුණා දැක්කනේ. යමක් දැකලා තියෙනවා. බැල්කනිය අද නෑ ළමයි. අද වේ මොනවද පොයනේ කට්ටේ අඩු වෙන සම්බන්ධීම් භෞතික අද බැල්කනිය කවුරුත් නෑ. නැත්තම් බැල්කනියට යවන්න. ඔතනින් උන්ට මේ ලේසිනේ පල්ලෙහාට දාද්දි හොඳට ටාගට් කරලා එකෙකුට දාත හැකි. බැල්කනිය උන්ට යටට දානකොට.
දැක්කන හොඳයි. දැන් මෙතන වෙලා තියෙන්නේ අර කලින් පාර එකම දෙපාර්ශ්වයක් අතර තමයි බෝලේ හිට මෙහෙට යන්නේ. ඒව සීන් එකක් තියෙනවා. එහෙනම් අපි මැදින් පොඩි නීතියක් දාලා ඒක බ්‍රේක් කරා. හරිද? එහෙනම් පිටිපස්සේ කොහෙට හරි පුළුවන්. ඔබෝ ඒ ප්‍රොජෙක්ටරේ. ඔය පිටිපස්සට මං කවන්නේ නැහැ. ඒ පැත්තේ ආව එහෙන් කවර් එක ගන්න. ගෑල්ලා බලන්න මේ පැත්තේ කාටද අයිති. හරියට හරි. හරි. එමාර ආයි ගෑල්ලා මගේ පැත්තට ගියා. හම්බුණා කවුද අයිතිකාරයෙක්? අපි ඒගොල්ලන්ට දෙමු බෙන්සීන් එකක්. 8 ලියමු 8. කවුද අයිතිය? ඉන්නවනේ කවුරුරේ? අර මාර්ගෙන්න තියෙන 8 ලියන්. දැන් නම් අමාරුයි නේ ওই පැත්තට යවන්න ආයේ මෙහෙ ඉඳන් එවන්න වෙයි. උන් ගේමක් ගැව්වා හැබැයි හොඳයි. 8 ලියන් 8. ඇයි උන් ටික හිමීට එවන්න බැර. එහෙමයි හැබැයි ඉන්න ඉඩ තියෙනවා හරිද? වේගෙන් දාන්න පුළුවන් එකක් හිටියොත් එයි. මේ මට බය තියෙන බල ප්‍රොජෙක්ටර් එකක් කඩලා තමයි මේ සෙල්ලම නතර කරන්නේ. ඕකක් කැඩලා ඕකක් වැටෙන්නත් එපා එකෙක්ගේ ඔළුවටත් එක්ක ඉන්නවස්. අපේ ඒකට නීති සීමාවක් දාන්න ඕන ප්‍රොජෙක්ටර් වල උසට වඩා උඩින් ගියෝදින් ආයෙ පාරක් ඌටම ලියන්න වෙනවා කියලා. එහෙම වුණාම අර ප්‍රොජෙක්ටර් සීමාවට උඩින් ගියොත් ආයෙ තමන්ම ලියන්න වෙනවා. ඒ හින්දා කොහොමරි පහලින් තමයි යවන්න ඕන. පහලින් කියලා ඉතින් AC මැෂින් තියෙනවා, සවුන්ඩ් සිස්ටම් එක තියෙනවා. අර ටීවී එකත් නේ ඒකටම ගහන්න එපා. ටීවී එකට මොන හරි උනක් කමන්න ඒක කඩන් වැටිලා ළමයෙක්ට මොන හරි උනොත් කියන බයයි තියෙන්නේ. දැන් සෙල්ලම හිමීට කරන්න. ලෙදර් බෝලයක් දෝ ලෙදර් බෝලයක් දාන්නේ මේ. ලෙදර් බෝලයක්. නැත්නම් අපිට මෙහෙම වැඩක් කරලා තියෙන්නේ ඩ්‍රෝන් එක තියෙන්නේ අපි. ඒක අරන් ඇවිල්ලා ආයෙ කතා කරගෙන බලලා උන් ගාවට ගිහිල්ලා බෝලේ අතාරින්න ඕන. ඒක උන්ට විතරක් ලියන්න වෙන මට්ටමන ගන්න පුළුවන්. මොකක් හරි කරපුවා ඉන්නෝ. තව මේක අපි නගා සිටවන්නම් මේ ක්‍රමවේදී. අපි මීට කලින් මෙහෙම සෙල්ලම් කරේ නෑ පන්ති වල. ඔයාලා තමයි මුලින්ම මේ බෝල සෙල්ලමට හම්බුණ පන්තියේ බැච් එක. ඒකම කරමු. පන්ද යාවද ඔන්ලයින් ලා හොඳයි. අර පැත්තේ හරියද ලියලා ඉවරද? ඔව්. දැන් බෝලේ කොහෙට විසි කරන්න ඕන බෝල. කොහෙටද විසි කරන්න? කොහෙට හරි විසි ගන්න පුළුවන්. කැමති පැත්තකට අයිති ඊට zoom out කරලා ගන්න. බෝලේ විසි ගන්න කොහෙට හරි. අනි උඩ ගහන්න එපා ප්‍රොජෙක්ටර් එකක් තියෙනවා ළඟ පාත. අර හිට වගේ දාන්න. දැකපු විදිහට ළඟම ළමයෙකුට දෙන්නේ. ඉන්ස්ට්‍රක්ටින් ළමයාගේ තීරණය අවසාන තීරණය වේ. අර මොකද විනිසිරුගේ තීරණය වගේ. ඕක මේ තව දෙපාරක් යද්දි මුලට එනවා. ලෑස්තිලා ඉඳලා. කවරේ වාර ගන්න දේ පැත්තේ වගකීම ටක් ගන්න. හරි ගත්තා කවරේ. හරි. මොකක්ද අපි දෙන යාන්ත්‍රණේ? 6 වෙනි එක. 6 ලියන්න පුළුවන්ද බලන්න? මේ වැඩේට යගුලියක් ගමුකෝ. ගමු. හරි. බෝලේ දෙන්න දැන් විසි කරන්න කියලා. ඔව් ඔය හරි විසි ගන්න. හරියට හරි. නෑ ඌ අල්ලගත්ත බෝලේ උඩ එකට වෙනම අප්පුඩියක් ගන්න. ඌ අල්ලගත්ත බෝලේ. අනිත් උන් හැම එකම බෝලේ එහෙට දාලා මෙහෙට දාලා හැංගෙනවා. ඌ අල්ලගත්ත ඌ හරියට මුණ දුන්නා බෝලෙට. ලියමු මොකද්ද ලියන යාන්ත්‍රය? යාන්ත්‍රයක් කියන්න වෙන්නේ. ලියමු 2. දෙවෙනි යාන්ත්‍රය. ඌ තමයි පළවෙනි වතාවටම හදන්නේ බෝලේ අතින් අල්ලගත්ත එක. හින්ට මෙහෙට දාද්දි බය නැතුව. ඒ මට්ටමට එන්න ලබන හතේ වෙද්දි යාන්ත්‍රණ කාලා එන්න ඊට පස්සේ අපිට කැච් අල්ලලා දෙපැත්තට. ඇයි හැමෝම කැමති නම් ඕක අල්ලන්න අවුලක් නැහනේ. ඒ මෙහෙට එනවා මෙහෙන් එහට එනවා සෙල්ලමක් කරගෙන ඉන්න පුළුවන්. ලයින්ට පිටතාවයි එකත් අල්ලන්න. ග්‍රවුන්ඩ් එකකට ගිහිල්ලා අල්ලන්න. ඔක්කොමල ඔන්ලයින් ළමයින්ට ගිහලා දැන් එන්න ග්‍රවුන්ඩ් එක ඉඳන් පන්ති. බෝලයක් අරගෙන එන්න. බෝලේ අල්ලන එක ස්ටේජ් එකට නග්ගලා ලියුපේ. එච්චර අමානුෂික වෙන්න හොඳ නෑ නේද? එහෙම කරනවා ෆිසිකල් පන්තියක් විතරක් වුණා නම්. ඔන්ලයින් යනවනේ එතකොට රෙකෝඩ් කරනවා කරදරයි නේද එතකොට. අන්තිම කාලේ කරමු. අන්තිමට හැමෝටම පුළුවන් මට්ටමකට ආවට පස්සේ ඕන්න ඒව එකක් කරමු. නෑ ඕන්නේ යන්කෝ. ලියවිද? හරි. එලගිරි. ඕක විසි කරන්න කාට හරි අල්ලන්න විතරයි තියෙන ආය අහන්නේ නෑ. අර පිටිපස්සේ කාර කොහෙර අර කමන්නේ මුන්ට හරි කමන්නේ කොහෙර විසි කරන්න. ඕක අහන්නේ නෑ. අම්බෝ වෝ. අර මුලටම යවනවා. බෝලේ මෙහෙට දාන්න. ඕන්නේ නැහැ ආයෙ ලියවන්න ඕනේ වෙලාවකට මෙහෙට දාන්න. වා බෝලේ දරද්දා මෙහෙට විසි ගන්න. හරියට ආ. උන් තව උන්න ගහනවා දැන්. ඒ ළමයින්ගෙන් ලියන්න ගවන. ගවන්න දා. හරි මේ අපි ප්‍රශ්න අහන කතර පොඩ්ඩක් නතර කරමු 4:00මාරයි මොකද යාන්ත්‍රණ දෙයක් කරන් තියෙනවා. මේ අප්පුඩියක් ගහගන්න පුළුවන් ඕගොල්ලන්ට මේක ලස්සනට කර අවුලක් නැහැ. හොඳයි ඒ වැඩ. ආර ඔන්ලයින් ලා අපිට අප්පුඩියක් ගහන්න.